මේ අපි කරන අන්තිම වීඩියෝ එක වෙයිද දන්නේ නැහැ. හරිද? කැලේට මේ එක්කන් ආවා. හැලෝ යාළුවනේ කොහොමද? ඉතින් මේ අද යන්න හදන්නේ පොඩිනිය. ත්‍රාස්‍ය ජනක ගමනක් වගේ යන්න හදන්නේ. කිසිම අයිඩියා එකක් නැතුව ආවේ අද. රේනවද බම් පාර මැද්දේ? අයිවා. ඉන්නවා කියලා දැනගෙන යන්නේ අයිබා. ඉන්නවා කියලා දැන යද්දි තමයි මරු. ඒ බයලා ඉන්න සංකල්පය. සංකල්පය විතර නේ බා මමත් බයයි බා. මම කියනවා මේ කන්දේ වලිස්සු බලස්සු ඉන්නවා අනින්නවා කියලා එල්ලරද ඒකුත් ඉන්නවා. කොටියකුත් ඉන්නවා කියලා මේ පිටිපස්ස වෙලා කියනවා. උන්ගේ ගමට අපි ඇවිල්ලා තියෙන කොටි වලස් ඉන්නවා කියන අඩුම ගිනි පෙට්ටියක්වත් අතේ නැහැ. මේ අතනින් පොඩ්ඩ අස්තක් එල්ලලා යන්න. අනේ මේ මිතුන්. ඔය උත්තර ගියත් මොකටද යන්නේ? ඒක තමයි රිස්ක් එකක් තියෙන ඔය මේ කියන්න රෑවන් අර මහා කල්ප බලහන් එන ගණනක්. මිතුන් මේ ඔය ඌරුවා. ඉරාවට කියමු ඇත්තට එහෙම ප්‍රශ්නයක් තියෙද කියලා. දැන් ඔය කිව්වේ එනවා කියලා ලේව කියන්න අපිට නම් මේක. ඔව් නම් කියන්න බෑ. බොටේ. යකෝ මේ හදිසියකට දුවා ගන්න පුළුවන් පාරක්ද බලන්න මේ. වන්නවත් බෑනේ. හා? මේක අතරම් පැනලා දින්නේ නේද? මන්නයි කියන්නේ මේ හැරෙන්න හොඳම ඇටි දුර අපිට. වරස් තුනක් එන්න එපා. මේ හරි අර අතක් කෙල්ලනවා බා. මේ කතාව අහගන්න බොරු මර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මර්සි මට තේරෙනවා. අනේ මන්ද මුන් කැලේකට ගිහලා ඒක එක්ක යනවා කැලයක් බලන්න කියලා කොහෙද දැල්ලා නේ එන්නම් පොඩ එනක මහා ගණනාන්තරයකට යන්නේ අපි නම් පුල් ආසාවෙන් ඉන්නේ. මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න. තනියම වුණත් මූණ දෙන්න. දැන් අරු පල්ලෙහාට ගියා. මේ වරෙන් ප්‍රවීන් අර යමන් ඔය ඉක්කොණ්ඩ අරන් වරේ. ඔය දැන්න. ය ඉක්කොණ්ඩ. අයියෝ මේ හිත හොඳ පර හිත කාමී කොටියගේ වැඩේ වැරදුනා පව්. ඔලු වැඩ කරන්න බෑකෝ. පෙරපොත් කල්. තෝ හරක් වැඩ කරන්න මුන් අනේ වන්දන්න. මොකද්ද ඒ ගැඩුවේ ටොක් ගාලා බැලුවත්ද? අයියෝ. හරි. මේ පරණ ඇලපාරක් තිබිච්ච තැනත් කොහොමද ගල් එහෙම තියෙනවා මෙතන නේද? මේ මෙයා තමයි අර බලංගොඩ මානවයාගේ පරම්පරාවේ අන්තිම එක්කෙනා. බලංගොඩ නෙමෙයි මේ අම්බලංගොඩ. මංගච්ච පන්ති කොටා බාන්න වෙන සීන් එකක් තියෙන්නේ. අපේ බස් එකට යන්න. මේ බෑගී කෙනන් ගමන යන්න බෑ. මං හිතන්නේ අපි පාර මාරු කරොත් හොඳයි නැත්තම් ඉතින් අපි ඉවරයි. බෑ කියන කට්ටිය ඉතියලා හොඳයි. හරි ඔය යන්නේ. අලි බෙටි තියෙන කොහොමද? පල්ලෙහාට එන්න නැතුවද මේ හැරි දාලා යනවද? අලි එනවා. අලි බෙට්ට තියෙන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් පොඩි අලියෙක් කියලා බෙට්ටක් දාලා යනවා නැත්නම් අලිය රීල ඉවර වෙලා අතට අරගෙන විසික් කරන්න ඕන උඩින් පල්ලෙහාට. කොහොමද තමයි කොහොමද? යාළුවනේ අපි තාම කල්පනා කරනවා මේ කැලේට යනවා නම් දෙයියා. කට්ටිය පල්ලෙහාටත් බයිනවා. මේ පාර හැදියා තියෙන මිනිස්සු යනවා එහා පැත්තේ දර කපන්න. ඔව් දැන් මේ මිනිස්සු ගාඩියක් ෆෝන් ඉදවමු. ඉතින් යාළුවනේ අපි ආපහු මේ අපේ ගමන කන්ටිනියු කරනවා නේ. කන්ටිනියු කරමු කියලා තමයි කියන්න නම් බලමු. අති බයම මොකද
මට අදිමදි කරන්න එපා මට ආදා වැඩි නැත්තා එන්නකෝ යන්න ඕනේ එහෙනම් යන්නේ බයින පල්ලයට මුණගේ කිලෝමීටරයක් ගන්න නැහැ කියලා. දැන් අපි ආව කිලෝමීටරයකට වැඩි. ගමන කරන්නේ බලමු. මේ හොඳම මරන්න එක්කම මේ නිදන් මාකර් කේස් එකේ මූ ඉන්නවද? ඔය උඹට පඩි හදන්න නැකෝ කියලා මගේ හදනවනේ මාව මරන්න එපා. ඔගේ හදලා දෙන්න ලබනවා. කොල්ල දෙනුගේ තාත්තට. ඔව් උඹ නිදානයකට බිල් එකක් කරලා යනවද දැන්? මේ ටින්ට් එක තාම තුම්පුළු. මේ අලින්ට බඩ ගිහිල්ලා මේ අහපන්කෝ සංකල්පය මේ අලි මෙතනට මේ මෙහෙම තැන් වලට එනවද? බං කඳුරගෙන අලි ඉන්නකො මාත් ළඟදී දන්නේ. හටක් කියන ප්‍රශ්න කොහොමද යන්නේ කියලා? නෑ සාමාන්‍යයෙන් අර පූනාගල අලිය එහෙම මේ පැත්තේ ගල් අඩුයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට යන එක සාධාරණ. මේ ගල් උඩ යනවා කියන්නේ. මේවා අර ඒක මොකද්ද කියන්නේ තින්තක් ගත්ත වාහනේ නෑ බං අපි හිතුවට බං අලියට උගේ ඇඟ අපිට ලොකු වගේ යන්න බෑ වගේ දෙනවා. ඌගේ අකුල් දෙකේ හයිය තියෙනවනේ. ඌ අත තියෙන්නේ ගල් වල තියෙනවා. අලියට හැබැයි කකුල් දෙකක් නෙවෙයිනේ තියෙන්නේ. කකුල් හතරක් තියෙන්නේ. පහක් තියෙන වෙලාවල් තියෙනවා. මදකි පිච්චෙලාට. අන්තලේ වෙන්දාපක් කරලා අලෝ අපි කන්දේ මෙහෙමද බැස්සනේ මගේ කියන්නේ. අර කොච්චර බැනුම් ආවද මේ? හැබැයි බැනුම් එක්කන් ආවා. ඉතින් guys අපි ආවා මිතුන් බැනුම් අහගෙන ආවා. ඉතින් පට්ට ෆන් මෙතන අලිය බහිනවා කියලා කිව්වේ මෙතනද? බැනුම් අහලා ආවා තමයි මොනවාරි ඉතින් දැන් යන්න. ලස්සනයි නේ මෙතන ඇත්තටම මම ඒස් එක මම නැති දෙයක් නෑ බෑ. කවදාම මගේ බැනුම් අහන්නේ නෑ. මෙහෙම කරනවා දන්නේ ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ පැටියෝ කොහොමද? You're mine, 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 mine. We go wait for time.
යාළු මුහුදුර මුහුදු තීරයේ කිඹුලෙකු සිටින අයුරු අද මෙලෙස දැක්කට හැකි වූ අතර පසුගියදා දෙහිවල මුහුදු තීරයේදී කිඹුලෙකුගේ ග්‍රහණයට නතු වීමෙන් පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත් වුණා. කෙසේ වෙතත් අද හමු වූ කිඹුලා දෙහිවල මුහුදු තීරයේදී පුද්ගලයෙකුට දිවි අහිමි කළ කිඹුලා නොවන බව වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළා. ගෙදර බලාගෙන යන්නේ හරිද? මහර මහන්සි වතුරත් නැහැ. කිලෝමීටර් දෙකක් විතර ආවනේ. සංගල්පයට මොකක්ද කියන්න තේරෙන්නේ? මේ වෙලාවේ මිතුන් ගැන ඇත්තටම සතුටුයි. ඌට අනිත් උන් ගැන මාර මේ බැඳීමක් ලැබියාවක් තියෙනවා. guys අපි ආවා. ආපු දැනට මෙතන කැලේ දේවාලයක් වගේ තැනක් තියෙනවා. අපි දැන් වැදලා යන්නේ. ආපු විදිහටම අපි ආරක්ෂා කරාට අපි ආරක්ෂා කරන දෙවියෝ. චින්තන මොකක්ද කියන්න තියෙන්නේ? මිදුම් මේ නොකිය එක්කන් අපු ගමනට. ගමන ගැන භයංකාරයි සුන්දර. ඒ වුණාට ඒ භයංකාරික ඇතුලේ මාරම සුන්දර දේවල් ගොඩක් තිබ්බා. වෙන්න මේ ලෝකයේ පේන කන්දර තමයි දැන් නැග්ගේ. ඒවලට වෙනවනේ. ඉතින් හවසට අලියනවලු මෙතන. ඉතින් අපි හවස් වෙන කලින් ආවා අපි දැන්. ඉතර මාන්සි වතුර බෝතල් දෙකක් ගෙනිච්චා. කට්ටියගේ efficiency වැඩි වුණා. වතුර ගියා. වතුර නැහැ අන්තිමට අපි එන ගමනේදී අපිට බොන්න වතුර නැහැ. අර පිටිපස්සෙන් එනවා වතුර ටිකක්වත් නැතුව බොහොම අමාරු වෙද්ද. දෙවියනේ ඔබ කොහෙද? දැන් මේ දැන් තියෙන විතරට යන්න පාර ළඟයි. මොකද කියන්නේ සිතක? මටත් කියන්න දෙන්නේ channel එක subscribe කරන්න. ඒ වගේම ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.